සුබ දවසක් හැමෝටම බුලත් වගාවට ආදරය කරන ඔයාලට වැදගත් වීඩියෝ එකක් අරගෙන ආවේ. බුලත් කෝල් ක්‍රමයට බුලත් කෝලක් අපි හදාගන්න විදිහ ගැන තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. බුලත් කෝල් ක්‍රමයට ලොකු අස්සන්නක් අපි ලබා ගන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම මූලික බිම් සැකසීම කියන එක නිවැරදිව කරන්න ඕනේ. මොකද බුලත් වෙලේ මුල පොළොව පුරා හොඳින් දිව්වොත් තමයි ඒ කියන්නේ හොඳ බුලත් අස්සන්නක් ගන්න පුළුවන් වෙන්නේ. ඒක හොඳ කොළ ප්‍රමාණයක් ගන්න පුළුවන් වෙන්නේ. හොඳ වැලක් අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ මේ ඔයාලට පේනවා බුලත් වල වටේට සුදු පාට කුඩක් දාලා තියෙන මේකට කියන්නේ ඩොලොමයිට් කියලා. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ බුලත් වගාවට වැළඳෙන ප්‍රධානම රෝගය තමයි භයානකම රෝගය තමයි මේ තෙල් කුණාව කියන එක. එහෙම නැත්නම් සමහර කට්ටිය මේකට කොළ පුල්ලි රෝගය කියනවා, මහා ලෙඩේ කියනවා, මේ නම් වලින් හඳුන්වනවා. මේක සාමාන්‍යයෙන් පොළොවෙනුත් පැතිරෙන්න පුළුවන් නිසා තමයි ඩොලොමයිට් මම කිලෝ එකක් මේකට භාවිතා කරනවා. සාමාන්‍ය ඩොලොමයිට් කිලෝ 25 මිටියක් රුපියල් 400ක් හෝ 600ක් අතර ප්‍රමාණයක් තමයි වෙන්නේ. ඒක නිසා එක වලකට මම ඩොලොමයිට් කිලෝ එකක් යොදා ගන්නවා. මේක අවස්ථා කීපයකදී පස් ටිකට කලවගෙන විදියට පොළ පුලත් වලට යොදා ගන්න පුළුවන්. දැන් මේ වලේ ප්‍රමාණය දිග අතට අඟල් 36යි, පළල අතර අඟල් 30යි, ගැඹුර අඟල් 18ක් වෙන විදිහට තමයි මේක හදාගෙන තින්නේ. ඊට අමතරව වලේ හරිමැදින් අපි වැටමාරලියක් සිටව ගන්න ඕන. එතකොට මේක වැටමාරලිය ගද්දි අනිවාර්යෙන් සීරෙන්නේ නැතුව පොත් සීරෙන්නේ නැති වෙන විදිහට වැටමාරලිය ගන්න ඕන. එහෙම නැත්නම් මේකේ මුල් ඇදලා අපි අර බුලත් වලට දාන පෝර ටික මෙයා හොරකම් කර ගන්නවා. ඒක නිසා තමයි මේ විදිහට අපි වැටමාරලිය සිටව ගන්නෙ. බුලත් වලේ ඇතුළට අපි පොල්ලෙඩි තට්ටුවක් දැම්ම අපිට මේකෙන් පොළොව ඇතුළත හොඳ සීතලක් අපිට වගේම ජලය හොඳට රඳවා ගන්න පුළුවන්. ඊට අමතරව මේක කාලයක් ඇද්දි පොහොර වෙනවා, කොළ රොට් ටිකත් පොහොර වෙනවා. එතකොට බුලත් වලට හොඳ පෝෂණයක් අපිට ලබා ගන්න පුළුවන්. ඇත්තට මේකටදී වීදමක් යන්නේ නැහැ, ස්වභාවිකව හොයාගන්න දේවල්. කාලයක් යනකොට මේ පොල්ලෙල් ටික දි รา පත් වෙලා කොළ රොට් ටික දි รา පත් වෙලා සාමාන්‍ය අඟල් 6ක් 8ක් විතර මේක පාත් වෙනවා. ඊට අමතරව මේ තෙත් කලාපයේ වගාවක් කරන නිසා මේ උස්සු පාත්‍ය තමයි වඩාත්ම යෝග්‍ය වෙන්නේ. බුලත් පාත්‍යයක් උස්සලා හදද්දී අපිට ලැබෙන තවත් ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා. ඒකත් මේ ගම ඔයාලට කියන්න. වටේ ලොකු ගස්වල මුල් මේකට එනවා නම් අපි මේ වටේ කානුව දැම්මන් පස්සේ ඒ කානුව දානකොට ඒ මුල් తీරන අපිට කපලා ඉවත් කරන්න පුළුවන්. ඊට අමතරව අපි මේ බුලත් කොටුව නිරන්තරයෙන් අපි එදිනෙදා මේක ඇතුළට එනවනේ. එතකොට කකුල් වලට පෑගිලා මේක ඇතුළට විසි බීජ එන්න පුළුවන්. එතකොට පාත්‍ය උස්සලා තිබ්බහම මේවා බුලත් වැල් හා සම්බන්ධ වෙන්නේ නැහැ. එතකොට ගොඩාක් දුරට අපිට මේ ලෙඩ රෝග වගේ දේවල් මේකනොත් යම් කිසි මට්ටමකට පාලනය කරගන්න පුළුවන්. ඊයේ කෝල් 10ක් විතර හදාගත්තා. දැන් තමයි පොහොර ටික දාන්නේ. මේ පොහොර විදිහට මම යොදාගන්නේ කර 10 කිලෝ 7යි, ගොම පොහොර කිලෝ 3යි. මේ විදිහට තමයි මම අනුපාතය ගන්නෙ. මේ ගොම යොදාගද්දී අනිවාර්යෙන් මේ නිදැල්ලේ හදන සත්තුන්ගේ ගොම පොහොර නම් ගොඩාක් හොඳයි. මොකද මේ සමහරලාට ගොඩක් කට්ටිය කියනවා මේ ස්වභාවිකව හදන්න නැතුව අපි ෆාම් වල හදන්නේ. ඒ කියන්නේ කිපුණක්කු දීලා කෑම බීම දීලා ආන්ගේ සත්තුන්ගේ ගොම් වලින් බුලත් වගාවට ලෙඩ හැදෙනවා කියලා. නමුත් මේක වළක්වා ගන්න පුළුවන් ඔයාලට කාලයක් පරණ කරලා මේ වේලිච්ච ගොම කුඩු කරලා මේ හොඳින් දැම්මොත් මේක ගොඩාක් දුර මේක අවම කරගන්න පුළුවන්. යම් කිසි ඇත්තක් තියෙන්න පුළුවන් ඒ කාරණාවේ. ඒකින්ද ඉතින් ඔයගොල්ලෝ මේ පුළුවන් තරම් වේලලා කුඩු කරලා මේ ගොම යොදා ගන්නවා නම් වඩාත් යෝග්‍යයි වගාවට. රසායනික පොහොර ටිකත් මම යොදා ගන්නවා. මේ යාර කැට පොහොර එක තමයි මේ තියෙන්නේ. ඒකේ කිලෝ 5 සාමාන්‍ය 2500ක් හෝ 2600ක් වෙන්නේ. ඊට අමතරව මේ ටින් එකේ තියෙනවා බුලත් සඳහාම නිර්දේශිත පොහොරක්. මේක කිලෝ 4 හෝ 5 තියෙන්නේ. මේක 1300ක් වෙන්නේ. මේ දෙක කලවම් කරලා මික්ස් කරලා තමයි පොහොර එක හදාගෙන තියෙන්නේ. මේ පියන තියෙන පොහොර ප්‍රමාණය මම වලවල් දෙකකට තමයි යොදාගන්නේ. පොහොර ටික දැම්මයින් පස්සේ මේ වැස්සක් එහෙම આવුත් මේ පොහොර ටික හේදිලා යන්න පුළුවන්. ඒ වගේම මේ වතුර දානකොටත් මේ පොහොර ටික හේදෙනවා. ඒකින්ද මම මේක පස් ටිකක් උඩින් දාලා හොඳින් වහ ගන්නවා. අපි දැන් මේ විදිහට සකස් කරගත්තායින් පස්සේ දවස් 3න් 3ට වතුර දානවා දිගටම මාස දවස් 40ක් වෙනකන්. එතකොට දවස් 10ක් අපි මේ විදිහට දින ඉස්සරහට යවලා අපි තවාන දාන්න ගන්නවා. එතකොට බුලත් දාන ටික තවන් දාද්දි දවස් 30ක් අනිවාර්යෙන් තවානේ තියලා තමයි මම මෙතනට හිටවන්න ගියන්නේ. එතකොට මේ අපි සකස් කරගත්ත තැන හොඳින් පෝර වෙලා ස්වභාවික ක්‍රියාකාරීත්වය වේගවත් වෙලා අපිට බුලත් පැල ටික හිටව ගන්න පුළුවන් සුදුසු පසක් වටපිටාව නිර්මාණය වෙලා තියෙනවා. එතකොට අපි දැන් අර දවස් 30ක් තවානේ හොඳට
ලොකු කරලා ගෙන පැල ටික මේකට හිටවුවන් පස්සේ මාස 4-5ක් ඇතුළත යම් කිසි මට්ටමකට බුලත් ප්‍රමාණයක් කඩාගෙන හොඳ අස්වැන්නක් ගන්න පුළුවන් වෙනවා. බුලත් දණ්ඩත් තවන් දාදී අනිවාර්යයෙන් මේ වගේ පුරුත් 3කට අපි මේ දඬු කෑල්ල කපන්න. ඒ වගේම උඩ කොළ දෙකක් අනිවාර්යයෙන්ම මේ දණ්ඩක තියන්න ඕනේ. නැත්නම් මේක රෑන් වෙන්න ගොඩක් බලන්නේ. කොළ නැති වුණොත් නේ කොළ නැතුව නට්ට විතරක් ඉතුරු වෙච්ච දළු වාල හිටවන්න ගන්න එපා. ගොඩක් දුරට මේවා රෑන් වෙනවා. දැන් ඔයාලට පේනවා මේ ටිකක් දිගට ඇදිච්චගේ මේ පළුගම් හැම එකේම වගේ ඇවිල්ලා තිනවා. ඒ වගේම ගොඩක් ඒවල දළු කොළ දෙකක් තිබිච්ච වලින් අතු දෙකක් ඇවිල්ලා තිනවා. වැල් දෙකක්. ඊට අමතරව මේකෙන් තව වැල් කීපයක් එනවා. සාමාන්‍යයෙන් මේ දළු 3ක් විතර තමයි මේකට මේ කොවුලකට හිටවන්න හොඳ. නමුත් මම මේකට 4ක් හිටවනවා. දැන් ඔයාලට පේනවා මම මේක හිටවලා තින්නේ කෙලින් අතර නෙමෙයි හැඩ දාලා. මෙහෙම හිටවුවාම මේකෙන් අපිට උඩට ඒ කියන්නේ පන්දල වලට යනකොට අඩි 8න් 8න් විතර මම පන්දලම ගහන්නේ. එතකොට ඒ ප්‍රමාණය වෙද්දී අනිවාර්යෙන් පළුකම් 4ක් එක වැලක අනිවාර්යෙන්ම හිටනවා. ඊට අමතරව මේකෙන් තව වැල් පාවැල් මතුවෙන ලොකු ප්‍රමාණයක්. එතකොට මේක උඩට යනකොට ඒ පාවැල් ගන්න ඕන නිසා තමයි මේ වගේ හැඩයට හිටවන්නේ. ඒ වගේම ලොකු මුල් පද්ධතියක් පොළොව උඩ මට්ටමින් තියා ගන්න ඕන නිසා තමයි මේ හැඩයට හිටවන්නේ. එහෙම හිටවල ඉවරලා ඔයාලට පුළුවන් කේල් පට්ට දෙයක් අරගෙන එහෙම නැත්නම් රෙදි පැටියක් අරගෙන මේක මේ කොවුලට තියලා මේ ගමම්ම බඳින්න. එතකොට මෙහෙම බැඳාම මේ බිම දිගේ ගියාම මේවා නැත්තම් රෑන් වෙනවා. මෙහෙම දැම්ම බැඳගත්තාම ඔයාලට පහසුයි. ඊට අමතරව ඔයාලට කරන්න පුළුවන් මේක වටේට හොඳ ආවරණයක් දෙන්න ඕන. පොල් අතු ටිකක් දාලා එක්ක පුවක් අතු ටිකක් දාලා මම ඔයාලට ඒක වීඩියෝට අරන් ආවේ නෑ. මම මොකද මේ වැඩ කරන ගමන් මේක කරන්නේ පොල් අතු ටික දැන් හොයන්න වෙලාවක් නැති නිසා ඔයාලට මම මේක අරන් ආවේ නෑ. ඔයාලා අනිවාර්යෙන් මේක හොඳට කවර් කරගන්න. සතියක් යනකම් මේක වැහුවා නම් හොඳටම ඇති. මොකද මුල් ඇදපු දළු නිසා. බුලත් වගාව සම්බන්ධ ඔයාලට යම් කිසි දෙයක් දැනගන්න තියෙනවා නම් අපිත් එක්ක එකතු වෙලා දිගටම ඉන්න. ඒ වගේම කමෙන්ට් කරන්න. එතකොට ඔයාලට මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා බුලත් වගාව සම්බන්ධව මම ඕන වෙලාවක කියලා දෙනවා. ස්තුතියි අපිත් එක්ක රැඳලා හිටපු හැමෝටම සුබ දවසක් වේවා.